යාළුවනේ ඉතින් අද අරන් ආව වීඩියෝ එකෙන් පෙන්නන්නේ මං ගාව ඉන්න මොන්ස්ටර් මාළු ටික පෙන්නනවා. ඉතින් ඔයාලට පේනවාද වගේ සිල්වර් ආන. එයා ඉන්න අඟල් 10ක් වගේ දැන් ඉන්නවා. ඉතින් දැන්නවත් නෑ එයා ලොකු වෙනවා. ඉතින් එයාට ඉස්සෝ පැලට් සාලයෝ ලයිව් ෆුඩ් වගේ ඒවා ෆීඩ් කරනවා. ඉතින් ඔයාලට මගේ ඇරවනවා පෙන්නවා. ඉතින් මේ ඉන්න රෙක්ටේල් කැට්ෆිෂ් පේන විදියට ලොකුයි. අඟල් 13ක් වගේ ඉන්නවා. ඉතින් එයා හෑන්ඩ් ෆීඩින් එක මට හුරුයි. ඒත් එක්කම මගේ පීකොක් බාස්ට ඉතින් මේකට දැම්මා. එයා පොඩ්ඩ ඇරවනත් එක්ක වලී. ඒ නිසා මේකට දැම්මා. ඊළඟට රෙක්ටේල් කැට්ෆිෂ් සයිස් දැන් තාත් එක්ක වලද්දී පේනවාද පීකොක් බාස් වලට පේනවද දන්නේ ඉන්නවා එතන. ඉතින් රෙක්ටේල් නම් ඉතින් සුපිරියටම ඉන්නවා. ඉතින් යාළුවා මං පැලට් නම් හුරු කරලා නැහැ. සාලය ඉස්සෝ වගේ ඒවා දෙනවා. ඉතින් එයා ඉන්නේ අඩි 4 ටැංගියක. ඉතින් මම ඔයාලට තව වීඩියෝ එකක් ගෙන්නම්. මම තව මොන්ස්ටර් මාළු දෙන්නෙක් ගෙනාවා. ඒක ඉතින් පස්සේ වීඩියෝ එකකින් පෙන්නන්න. ඉතින් සුපිරිම රයා මොන්ස්ටර් මාළු දෙන්නෙක් තමයි. ඉතින් පේනවාද මම මෙයාව ගෙනාවේ අබම්පිටිය ඇක්වේරියම් එකේ. ඩිස්කස් ඇක්වේරියම් එකේ. ඉතින් අඟල් 2කදී වගේ නම ගෙනාවේ. මොන දෙන්නා. ඉතින් ආය මගේ ඇරවනවා පෙන්නන්න තමයි හදන්නේ. ඉතින් ඇරවන ඉන්නවලට පේනවාද පොඩ්ඩක් බය වුණා. ඉතින් මගේ පාකුලා සෙට් එකයි යෝධග්‍රාමියා ඉන්නවා. ඉතින් එයා නම් දැන් සෙට් වෙන්නේ නැහැ. ඉතින් මම දෙන්න තමයි යන්නේ ආනන්. ඔයාලට පේනවාද? පාකුලා අඟල් 6ක් වගේ ඉන්නවා. යෝධග්‍රාමියා අඟල් 9ක් වගේ ඉන්නවා. ඉතින් පේනවාද? එයාලා ඉතින් විස්තර කරන්න යන්නේ නැහැ. ඉතින් අදට මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඉතින් ආයේ මේ වගේ වීඩියෝ එකක් අරන් එන්නම්.